වෙල්කම් කියලා පිළිගන්නවා අදත් අයන්ත ටෙච් LK YouTube channel එකට. ඉතින් මම අද ඔයගලන්ට ගෙනලා තින්නේ කොහොමද මේ වගේ වීඩියෝ එකක් InShot app එක භාවිතා කරලා ලේසියෙන්ම ඉක්මනින්ම හදාගන්න කොහොමද කියලා. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඊට කලින් මතක් කරනවා අපිව subscribe කරලා නැති අය subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න කියලා. මුලින්ම ඔයගලන්ට කරන්න තියෙන්නේ Play Store app එක open කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයගලන්ට කරන්න තියෙන්නේ search bar එකේ search කරන්න ඕනේ InShot කියලා. අපි InShot app එකෙන් තමයි මේ වැඩේ කරන්නේ අද. ඒකෙන් ලේසි කරන CapCut එකට වැඩිය. ඔන්න InShot කියන app එක දාගන්න ඕනේ. දැන් CapCut එකේ තනිකරම තියෙන්නේ buy කරලා ගන්න premium එක unlock කරන්න ඕනේ. ඊට වැඩිය හොඳයි InShot එකෙන් වීඩියෝ හදන එක ලේසියි. ඊට පස්සේ ආයෙ search bar එකේ search කරන්න ඕනේ Pinterest කියලා. අපිට තව app එකක් ඕන වෙනවා. ඒකෙන් තමයි අපි ෆොටෝ දෙකම ඩවුන්ලෝඩ් කරගන්නේ. Pinterest. හරි. ඔන්න app එකත් අපිට අවශ්‍ය වෙනවා මේකට. දැන් මම ඔය app එක open කරගන්නවා. open කරගෙන ඉවරලා ඔයගොල්ලෝ search bar එකට ගිහලා search කරන්න ඕනේ boy photo sad කියලා. sad boy photo කියලා search කරත් එකයි තියෙන්නේ. ඩක්. අන්න නැද්ද down වෙනවා doom වෙනවා. අපිව subscribe කරලා නැති අය subscribe කරලා bell icon එකත් all කරලා මේ වීඩියෝ like එකක් දාන්න කියලා ආදරෙන් මතක් කරනවා. හරි. ඊළඟට මම මේ තෝරගත්ත ෆොටෝ එක යට තියෙන ඩොට් තුන ක්ලික් කරනවා. ඊට පස්සේ download image කියන එකට එකවරක් ක්ලික් කරනවා. ඒක download වුණාට පස්සේ මම InShot app එක මෙන්න මේ විදිහට open කරගන්නවා. වීඩියෝ කියන එකට එකවරක් ක්ලික් කරලා new කියන එකට එකවරක් ඔබනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලා download කරගත්ත ෆොටෝ එක තෝරගන්න. මම මෙන්න මේ විදිහට මේක තෝරගන්නවා. ඊට පස්සේ මම නම් ඒක recommend කරන්නේ 12.5ට. තප්පර 12.5ට තමයි මම නම් කියන්නේ මේක අද ගන්න කියලා. ඊට පස්සේ ඔයාලට පේන විදිහට tool bar එකේ යට crop කියලා එකක් කියන්නේ නැත්නම් ඒකෙන් 9:16 TikTok icon එක තියෙන එක ඔබන්න. උතන mute clip කියලා තියෙන එකට එකපාරට touch කරලා animation කියන එකට තව පාරක් touch කරන්න. ඊට පස්සේ fade කියන තැන එකපාරක් ඔබලා හරි ලකුණු touch කරන්න. හරි. ඊට පස්සේ ඔයා ඔය tool bar එක උඩ එහාට මෙහාට කරලා තියෙන effect කියලා එකක්. ආන්න ඒකට එකපාරට touch කරාම ආයි effect කියලා icon එක නැපෙනවා. ඒක උඩ touch කරලා ඔය bar එකේ චූට්ටක් එහාට පොඩ්ඩ යවන්න. එතකොට ඔයාට හම්බ වෙනවා flow කියලා effect එකක්. අන්න ඒ effect එක ඇඩ් කරගන්න ඕනේ ඔය වීඩියෝ එකට. ඔයාලට කියන්නේ ඔයාගේ අර ගානට බලලා ඔයා කැමති ගානට ඒක දාගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔය හරි ලකුණ දීලා ඔතන තියෙන සුදු පාට එක උඩ එකපාරට ටච් කරලා වීඩියෝ එන්ඩ් කියන එකට ඇදන් යනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ ගිහිල්ලා ආයේ crop කියන එකට ගිහිල්ලා මම නම් කියන්නේ අර Instagram icon එක තියෙන එක හොඳයි. ඔයාටම තේරෙනවා අර TikTok මේ icon එක size එක ලොකු වැඩි කියලා. දැන් බලන්න ඒක ගානට size එක රීප්ලේස් වෙලා ඇදිලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔතන හරි ලකුණු ක්ලික් කරලා අර අපි දාගත්ත ෆොටෝ එක උඩ එකපාරට ටච් කරන්න ඕන. ටච් කරාට පස්සේ එතන එහා පැත්තේ ටූල් බාර් එහා පැත්තේ opacity කියලා එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් අඩු කරන්න 80කට විතර. එතකොට ගාන ගිහලා එතනවා. හරි. දැන් අපි ඒකත් කරගත්තා. ඔතන තියෙන ටූල් බාර් එක පොඩ්ඩක් එහාට කරද්දි තියෙනවා T කියලා. ඊට පස්සේ ටෙක්ස්ට් කියන එකට ඔයාලා ටච් කරාට පස්සේ ඔයාලට ඕන වදන එතනින් ගහගන්න. මම නිකමට ගහනවා අපිට කොහෙද මාළු කියලා වගේ ගහන්න නිකන්. කොහෙද මාළු අපි කොල්ලෝ. ඊට පස්සේ අතන ටෙක්ස්ට් කියන උඩ ආයෙක වර ටච් කරලා උතන ගහගන්න wait කියලා. අපි දැන් හදන්නේ අර නිවිපත් වෙනවා වගේ එක හදන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඒ අකුර ඔබලා ඊට පස්සේ ඕන ෆොන්ට් එක සිලෙක්ට් කරලා රවුන්ඩ් එක උඩ එකවර ටච් කරන්න. ඊට පස්සේ ඔතන ලූප් කියන එකට යන්න ඕන. ලූප් කියන එක ගියාට පස්සේ ඔයාලා කැමති එකක් දාගත්ත හැකි. මම දැන්ට දාගන්නවා නිවිපත් වෙන එක කොහෙන්ද බල්බ් එක වගේ එක දාගන්නවා. ඒකෙන් තමයි නිවිපත් වෙන්නේ. ඔයාලට පේනවා ඇති. දැන් දාලා ඔක ගානට පොඩි කරනවා අර ගානටම. ඒක හරියටම පොඩි කරගන්න වෙනස් කරගන්න එපා. තායි චුට්ට උඩට ගමු. හරි. දැන් ප්ලේ කරලා බලන්න උන්වහන්ට තේරෙනවා ඇති. ගානට මෙනවා ඕන්නේ. දැක්කද? ගානට මෙනවා ඔයාලට පේනවා. දැන් අපි මුලින්ම ප්ලේ කරලා බලමු. හරි. අපි වැඩි භාගයක් දැන්ට ඉවරයි. හරි. දැන් ඊළඟට ඔයාලට තියෙන්නේ ආයෙ ටෙක්ස්ට් කියන උඩ බලලා අරගේ ඉතුරු ටික ටයිප් කරගන්න. ඊට පස්සේ
ඔයාලට කැමති ෆොන්ට් එකක් දාගන්න මම නම් වෙන ෆොන්ට් එකක් දාගන්නවා අර ෆොන්ට් එකේ චුට්ටක් වෙනස් වෙනවා. ඕගලන්ට පේනවා ඇති. හරි. ඔයාලට ෆොන්ට් ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් Google එකේ UN ෆොන්ට් කියලා ගහපුවම එනවා. හරි. මම දැන් අර ගානට දීලා අර wait කියන එකට පිටිපස්සෙන් තියලා ගානට වීඩියෝ එක ඉවරනකම් ගානට ඇද ගන්නවා. ආත් ඒ වගේ ඇද ගන්න. නැත්නම් අතන ක්ලික් කරලා end video දුන්නා නම් හරි. ඊට පස්සේ අතන අර රවුන්ඩ් එක ආයි ක්ලික් කරලා ඉවරලා ඔයා එතන in කියන එකට ගිහිල්ලා fade ඒ icon එක දෙන්න පළවෙනි එකට දුන්නා. අන්න ඒක දීලා අර ෆොන්ට් එකේ size එක මම බැලුවේ. බලලා ඔයත් උන්නම් බලලා ගානට හරියට හදාගන්න. හරි. දැන් අපේ වැඩේ භාගයට භාගයක්ම ඉවරයි. ආයි චූට්ටම චූට්ටයි තියෙන්නේ. හරි. දැන් ඔයාලට තියෙන්නේ ඔය ෆොන්ට් එකේ කලර් එක මාරු කරගන්න. මම දැන් ඒක උඩ බලලා හැබැයි කලර් එකට ගිහලා කහ පාට වගේ කලර් එකක් දාගන්නවා කැපිලා පෙන්නේ. දැන් ආයෙ ප්ලේ කරලා බලමු. ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් හරියටම ඇවිල්ලා තිනවා. ඒ වුණාට අර ෆේඩ් එක ගිහිල්ලා අර බෝල් දෙක වගේ එකට ගිහිල්ලා ෆේඩ් එක චූට්ට 1.5 විතර වැඩි කරගන්නවා මම. ඒක ලස්සනට එයි කියලා හිතෙනවා. ආයෙ ප්ලේ කරලා බලමු. හරි. හරි. දැන් ඔයාලට කරන්න තියෙන්නේ ආයෙ ටෙක්ස්ට් මේක උඩ බලලා ආයෙත් ටෙක්ස්ට් කියන එකට බලලා දැන් මගේ නම නම් අයන්ත ටෙච් එකේ. දැන් ඔයාගේ නමක් තියෙනවා නම් ඒක ගහලා ගානට එම හදාගන්න. ලස්සන ෆොන්ට් එකක් දෙන්න. මම දැන් හොඳ ෆොන්ට් එකක් හොයනවා. ෆොන්ට් නම් කොහොමද දන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ තියෙනව මට නම් හොඳයි. මගින් හොඳට බලලා තුබාට හරියන්නේ නැහැ සුදුම තමයි හරියන්නේ. පොඩි කරලා. ඔයාලට එතනින් කැමති ඇනිමේෂන් එක දාත්තේ දැන් උන් ගානට ෆිට කරලා ඔයා තියාගන්න. ඔයාලට අවශ්‍ය වෙන දැන් දීලා වීඩියෝ කරනවා නම් දික් කරගන්න. හරි. ඊට පස්සේ ඔයාලට කරන්න දින ඔක ප්ලේ කරලා බලන්න. ඒක මට පොඩ්ඩක් ෆොටෝ එක පොඩ්ඩක් මේවා හෙල්ලෙනවා මදි වගේ ඒකින්ද මම තව ඉෆෙක්ට් කියන එකට ගිහිල්ලා ඔතන එහාට තියෙනවා cam shake කියලා. අන්න ඒ ඉෆෙක්ට් උඩ මම එකපාරට ටච් කරගන්නවා. ඊට පස්සේ ඒක අඩෝම කරනවා මම. නැත්තම් හෙල්ලෙන වෙලෙ. දැන් ඔයාලට පේනවා ඇති හිමීට ස්ලෝ එකේ හෙල්ලෙනවා. හරිලා කොන දීලා වීඩියෝ එක එන්න වෙනකම්ම මම ඒකත් අද ගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති ලස්සනට ඒක එල්ලි එල්ලි තියෙනවා. අර ටෙක්ස්ට් එකත් පොඩ්ඩක් පහතට ගන්නවා. හරි. දැන් අපේ වැඩේ ඉවරයි. දැන් තියෙන එක්ස්පෝර්ට් කරගන්න තමයි මම ඊට කලින් අවුට් ඇනිමේෂන් එකක් දාගන්නවා. 0.5ම තමයි. හරි. දැන් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔයාලට ඔය ඉන්සර්ට් කියලා වෝටර්මාර්ක් එකක් පේනවා ඇති. ඒක උඩ එකපාරට ටච් කරලා add free remove කියන එක උඩ එකපාරට ක්ලික් කරනවා. ඔයාගේ නම් ඇඩ් එකක් ලෝඩ් වෙයි data off කරලා කරන්න. එතකොට හරි. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති වෝටර්මාර්ක් එක මෙකලා යනවා. ඊට පස්සේ එක්ස්පෝර්ට් කියන icon එක එකපාරක් උඩ බලලා එක්ස්පෝර්ට් කියන එක දෙන්න. හරි. අපි දැන් බලමු අපි හදපු වීඩියෝ එක කොයි වගේද ඇවිල්ලා තින්නේ කියලා. හරි. මම හිතනවා දැන් ඕගොල්ලන්ට තේරෙන්න ඇති කොහොමද මේ වගේ වීඩියෝ එක ලස්සනට හදාගන්නේ කියලා. ඔයාගේ TikTok page එක දවසින් දවස දියුණු වෙන්න ඕනේ. එහෙනම් දැන් මේ වීඩියෝ like එකෙන් දාලා අපිව subscribe කරන්න ඉතින් subscribe කරලා bell එක එකත් all කරලා තියාගන්න. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. ජය වේවා.